මෙන්න මේ ටික තමයි මම මේ දාගෙන හැදුවේ. මහතයි කියලා කම්ප්ලේන් කරන අය. I'm with you. Don't worry. Hi. ඉතින් අද දවසේ බොහොම මහන්සි. මේ මෙහිට ආව විතරයි හැම දවසක්ම අතිශය මහන්සි. හෙලෝ කොහොමද හැමෝම සතුටින් සැපෙන් සුවෙන් ඉන්න ඇති කියලා මං හිතනවා. අද මගේ day in a life vlog එකක් ඔයගලන්ට අරගෙන එන්නේ. මොකද කලින් පාර vlog එක දැම්මට පස්සේ ගොඩක් අය දාලා තිබ්බා කි ඔහේ මොකද වෙන්නේ? දැන් life එක කොහොමද? ඒ වගේ updates ටිකක් දෙන්න කියලා. ඉතින් මං හිතුවා අද vlog එකක් කරනවා කියලා. අද ආවින් ඉස්කෝලේ ගියා. child care එකට දැම්මා. ඊට පස්සේ ඉසුරුත් office ගියා. ඉතින් මං හිතුවා අද ඔයගලන්ට මම තනියම මේ vlog එක කරනවා කියලා. මුලින්ම ඉතින් නැගිටලා මුණ හොදගෙන මම ආව කාමරය අස් කරගන්න. මේ අපේ ආවින්ගේ අලුත්ම book එක. මේක තමයි මේ දවස්වල කියවන්නේ. ඒක ලොකු book එකක්. big book. එයා කියන විදියට. ඉතින් මම මුලින්ම කාමරය තමයි අස් කරගත්තේ. ඊට පස්සේ ඇඳුම්නුත් හැමතැනම දාලා රාමීව කරලා තිබ්බා. ඒ ටිකත් මම shape එකේ අස් කරගත්තා. Good morning. මේ වීඩියෝ එක කරද්දි මම නම් උදේ ඔයගොල්ලෝ බලනකොට කොහොමද දන්නේ. අද අවුරුද්දෙන් පස්සේ දවස. අද ඇවිල්ලා 15 වෙනිදා. ඊයේ තමයි අලුත් අවුරුද්ද තිබ්බේ. ඉතින් ඇත්තම කිව්වොත් මට මෙහිදී ආවට පස්සේ ලොකුවට අවුරුද්ද සෙලිබ්‍රේට් කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා උගන් තේරෙනවා ඇති. ඔයගොල්ලෝ වෙන රටකට මූව් වෙච්ච කෙනෙක් නම් කොහොමද පළවෙනි මාස ටික ගත වෙන්නේ කියලා හැමතිස්සෙම ඔය බිසි හැමතිස්සෙම වට කරන්න දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මම කොහොමද ඉතින් ලංකාවේදී එහෙම කැවිලියා මේව හදලා නැහැ කාලා තියෙන හොඳට. ඒක නිසා මට ඒක ගැන එක්ස්පීරියන්ස් නැහැ. නමුත් ඊළඟ අවුරුද්දේ බලමු. පොඩ්ඩනේ අපි දේවල් ඉගෙන ගන්න ඕනේ. ඉතින් නමුත් යාළුවෝ ගොඩක් ඉතින් විශ් කරා. ඒක මගේ යාළුවෙක් කෑමත් මට අරන් ආවා. ඉතින් ඒකින්ද ඊට පස්සේ අපි ඇත්තටම මේ සරෝන් ඇඳගෙන පොඩි වැඩකට එළියට ගියා. අවුරුදු ෆීලිං එකකින් මම ඒක පොඩි වීඩියෝ එකක් දාන්නම්. ඒක ඉස්සරහා vlog එකේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. ඇයි අපි එහෙම ගියේ කියලා. අද ඇවිල්ලා මට ගොඩාක් දින දවසක්. අද කරන්න මාර වැඩ ගොඩක් තියෙනවා. අංක 1 උයන්න තියෙනවා. මෙහි ඇවිල්ලා තමයි ඔන්න ප්‍රොපර්ලි උයන්න ගත්තේ මම. හොඳට උයනවා මම හිතනවා. අනිත් පැත්තෙන් ගෙදර රස් කරන්න තියෙනවා. ඉතින් මම හිතන්නේ බබෙක් ඉන්න ගයක් නම් ඔයගොල්ලෝ දන්නවා ඒක හැමදාම තියෙන ප්‍රොසෙස් එකක්. සතියට එකපාරක් අස් කරලා හරියන්නේ නැහැ. හැමදාම අස් කරන්න ඕනේ. ඉතින් කාමරේ නම් ඔන්න ෂේප් එක පොඩ අස් කරගත්තා. ඉස්සරහට ගියොත් පොඩ පිස්සු හැදෙනවා. ඒක කරන්නත් ඕනේ. ඊට පස්සේ ප්ලෑනින් ගොඩක් තියෙනවා අද මට. මොකද අද තමයි පොඩි වෙලාවක් හම්බුනේ ඉඳගෙන දේවල් ලියලා කරලා ප්ලෑන් කරන්න. ඒක මම අනිවාර්යෙන්ම අද ඉවර කරගන්නවා කියලා හිතුවා. ස්පෙෂලි අපේ ෆයිනෑන්සස්. මම දන්නේ ඔයගලන්ගේ ගෙවල් වල හස්බන්ඩ් and wife කොහොමද ඒක ප්ලෑන් කරගන්නේ කියලා. ඉතින් මම අද ඉසුරුට කිව්වා ඒක මම අද ලියාගෙන කරගෙන ටික කොහොම හරි කරගන්නවා කියලා. එයාත් මට යාගේ පැත්තෙන් වෙන ඕන ටික ලියලා කරලා ඉවරලා තින්නේ. ඊට අමතරව අද මට ක්ලාස් තියෙනවා. මම මේ ඩාන්ස් ක්ලාස් එකක් කරනවා. ඉතින් කිඩ්ස් ක්ලාස් එකක් කරනවා. ගිය සතියේ තමයි පටන් ගත්තේ. අද තමයි ගිය සතියේ මම ෆ්‍රී වර්ක්ෂොප් එකක් කරා. අද තමයි ප්‍රොපර්ලි ක්ලාස් එක විදිහට පටන් ගන්නෙ. ඒකට කොහොම රෙස්පොන්සස් එයිද දන්නේ. ඒ වගේම ඊට පස්සේ තව ක්ලාස් එකක් තියෙනවා. ඒ වගේ ඉතින් මාර පොඩක් බිසි දවසක්. පින්නනවා ගන්න පොඩි කැලි ටිකක් මොකද වෙන්නේ කියලා. සෝ බලාගෙන ඉන්න. වැඩ ඔක්කොම පටන් ගන්න කලින් මං හිතුවා කාලා ඉන්නවා කියලා. ඉසුරු ඔෆිස් යන්න කලින් මට බ්‍රෙක්ෆාස්ට් හදලා ගිහින් තිබ්බා. හරිම ස්වීට් නේ. ඉතින් මෙතෙන්ට එද්දී අපේ මේ ටීවී රූම් එක හරිම හැඩි වෙලා තිබ්බේ. ඉතින් මං හිතුවා ඒක අස් කරලාම කන්න පටන් ගන්නවා කියලා. ඒතකොට ඒක හරි හොඳයිනේ මයින්ඩ් එකට.
ඉතින් හැමදාම කද්දී මම මොකක් හරි කොරියන් ඩ්‍රාමා එකක් අනිවාර්යයෙන්ම බලනවා. මේ දවස්වල බලන්නේ මේක. මෙහි ආවට පස්සේ පොඩ්ඩක් ඇත්තටම බිසි වැඩි. මොකද හැමදේම තනියෙන් කරගන්න හින්දා හරිම ස්ලෝලි තමයි මම මේ නාට්‍ය බලන්නේ. ඒකින්ද ස්පොයිලර්ස් නම් යටින් දාන්න එපා ප්ලීස්. දැන් මං ආවා කුස්සියට. කුස්සිය නම් හරිම බියුටිෆුල්. උදේ අපි අවින්ව චයිල්ඩ් කෙයාර් එකට දැම්මා. ඉසුරු ගිහින් දැම්මා. ඉතින් එයත් කෑම හදාගෙන ගියා. මේ ඉතින් මෙයා හදපු ෆ්‍රයිඩ් රයිස්. ඉතින් මේ ඔක්කොම ක්ලීන් කරන්න ඕනේ. ඒකත් එක්ක මම උයන්නත් ඕනේ. දවස් 5කට විතර අපි එකපාර උයනවා. ඉතින් ඒක තමයි දැන් විදිහ. මොනවද තියෙන බලමු අපිට උයන්න. චිකන් තියෙනවා, දැල්ලෝ තියෙනවා, චිකන් ලෙග්ස් වගේක් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ? බීට් හදනවා, පරිප්පු හදනවා, කැරට්. කංකුම් ගත්තා මං. ඇත්තටම මං කංකුම් කලින් හදලා නැහැ. අම්මට කෝල් එකක් දීලා ගන්න ඕනේ හදන විදිහ. ඔය ටික තමයි ප්ලෑන් එක. වැඩේ පටන් ගමු. ඊට පස්සෙම කුස්සියස් කරන්න තමයි හිතුවේ. මම මුලින්ම හිතුවා චිකන් ටික මැරිනේට් කරගන්න ඕනේ කියලා. මොකද ටික වෙලාවක් තියන්න එපයි. ඒක නිසා ඉතින් මම චිකන් ටික එළියට අරගෙන ඒ ටික හොඳට වොෂ් කරගෙන ඒක මැරිනේට් කරලා විනාඩි 20ක් 30ක් තියනවා කියලා තමයි හිතුවේ. එතකොට ඊටු ටික හදාගන්න. මුලින්ම මම හදාගත්තා මැරිනේටඩ් චිකන් එකක්. මේකට මං චිකන් ලෙග්ස් කීපයකුයි ඊට පස්සේ චිකන් තයි කීපයකුයි දාගත්තා. එතකොට අවින්ට කන්න ලේසි නිසා මේකේ ඉතින් ලුණු ගම්මිරිස් කහ චුට්ටක් දාලා කොරියන්ඩර් චුට්ටක් දැම්මා. ලයිම් පොඩ්ඩකුත් දැම්මා. ඊට පස්සේ මේක එයා ෆ්‍රයි එකට දාලා ගන්නවා. ඒ චිකන් එකයි ඊට පස්සේ චිකන් කරි එකට හදන චිකන් එකයි දෙකම මම ස්පයිසස් ඔක්කොම ටික දාලා ඒ විදිහට මැරිනේට් කරගත්තා. ඊට පස්සේ ඔන්න අද තමයි මම මගේ ජීවිතය හාහා පුරා කියලා දැල්ලෝ කරි එකක් හදන්නේ. කිසිම දෙයක් දන්නේ නැහැ. මම ඇත්තටම අම්මට කෝල් කරලා අහගන්න හිටියේ. නමුත් වාසනාවට අපේ අම්මා ආන්සර් කරේ නැත. චිකන් මැරිනේට් කරලා මේකත් මේ විදිහට මැරිනේට් කරලා මේ ටිකත් කපාගෙන පරිප්පුත් වතුරේ දාගත්තා. දැන් තියෙන්නේ ලුණු කපන්න. ඒ කියන්නේ ඇඬීමක් තමයි තියෙන්නේ. ඔයදී මම නම් හරිම අකමැති දෙයක් මේක. මන් දන්නේ මෙහි මේ ලුණු මේ සුදු පාටයිනේ මෙහි ලුණු මාරම සැරයි. ඒ කියන්නේ පුදුම විදියට අඬනවා මම නම්. හැබැයි මම දැකලා තියෙනවා කට්ටිය අර පාන් කෑල්ලක් මෙහෙම කටේ තියාගෙන ලුණු කපනවා. ඒකට කඳුළු වෙන්නේ නැහැ කියලා තියෙනවා. මම මේක try කරලා නැහැ. ඔයගොල්ලෝ try කරලා තියෙනවා නම් මට පල්ලෙන් කියන්න. කමෙන්ට් එකක් දාන්න. පේනවනේ පුදුම දුකක් තමයි මේ ලුණු සුද්ධ කිරීම. ඊට පස්සේ මම චිකන් එක මැරිනේට් කරගෙන දැන් ටිකක් වෙලා තිබ්බ හින්දා එයා ෆ්‍රයි එකට දාගත්තා. ඒ අතරතුර මගේ පරිප්පු කරියත් මෙහෙම හැදෙනවා. ඊළඟට මං අර කරි එක හදාගන්න චිකන් කරි එකටත් තෙල් දාලා ඒක ලෑස්ති කරගත්තා. මේ මගේ පරිප්පු කරිය රහ පාටයිනේ. I know. චිකන් හදන්න යන්නේ. ඕනම කෙනෙක් ශ්‍රී ලංකන් විදියට උයන්න පටන් ගත්තාම ඉගෙන ගන්න පළවෙනිම දේනේ පරිප්පු එකයි චිකන් එකයි. ඉතින් ඒක මාත් ඉගෙන ගත්තා. ඇත්තටම හරිම ලේසි. ඒත් එක්කම මොනවා වුණත් කවදාවත් එපා වෙන්නේ නැති දෙයක්. ඉතින් ඒක නිසා මං හිතනවා මං හදපු එකට ආවා කියලා. ඊට පස්සේ ඔක්කොම ටික යන අතරතුරේ මගේ එක පුරුද්දක් තමයි මම උයන ගමම්ම පොඩ අස් කර ගන්නවා. නැත්නම් එකපාර ගොඩාක් එකතු වුණාම මට ටිකක් ඔළුව රිදෙන්න ගන්නවා. ඉතින් ඒක හින්දා උයන ගමම අර මොන හරි හොද්දක් පැහෙද්දී නැත්නම් මොන හරි අපිට පොඩි වෙලාවක් තියෙනකොට මම ඒ ටික ඒ විදිහටම අස් කර ගන්නවා. මං කංකුන් එකකුත් හැදුවා ෆස්ට් ටයිම් තමයි හැදුවේ. හැබැයි මේ පොඩ්ඩක් නාගත්තා. ඒක භාජනයකට දාන්න ගිහිල්ලා හැමතැනම හැලුණා. ඊට පස්සේ අස් කරලා ඉතින් වෙන භාජනයකට දාගත්තා. කොහොම හරි පැය 3ක් විතර උයලා මම අස් කරලාම තමයි ඊට පස්සේ වැඩවලට ගියේ. එන්නකො පෙන්නන්න. මෙන්න මේ ටික තමයි මම මේ දාගෙන හැදුවේ. මේ දැල්ලෝ එක නම් මම මොනවා කරාද මන්දා. හැබැයි රහක් තියෙනවා. අවුලක් නැහැ. කංකුන් එක ඔයගලන් මම දිනුක්ස් කිචන් ගේ TikTok එක බලලා හැදුවේ. මේක අපේ අම්මා හදන විදිහට හැදුවේ. නිකන් තෙල් දාලා වගේ.
ඉතින් ඔන්න ඔහොම තමයි දාගෙන පැය ගාණක් හදපු කැම ටික තියෙන්නේ. රහයි තියලවන් හිතනවා. ඉස්සුරු නම් කිව්වා රහට තිබ්බා කියලා. දන්නේ නැහැ ඉතින් මගේ හිතා දන්න කිව්වද කියලා. හරි කොහොම වුණත් ඊට පස්සේ ඉතින් මේ ටික ඉස්සරහ දවස් 5ටනේ ඕනේ උනේ. ඒකින්ද මම කන්ටේනර්ස් ටිකට දාගෙන ඒ ටික ෆ්‍රිජ් එකට දාගත්තා. කිචන් එක අස් කරගත්තා. දැන් යන්න ඕනේ ඊළඟ වැඩේට. ඊළඟ වැඩේ තිබ්බේ රෙදි ටික වේලා ගන්න එක. මම කලින් දවසේ රෑ ඒ ටික ඔක්කොම වොෂ් කරන්න දාලා තිබ්බා. ඊට පස්සේ ඉතින් සින්දුවක් අහගෙන ජොලියේ මේ ටික වනන්න ගත්තා. මං හරිම කම්මැලි වැඩක් මේක. ඉතින් ඒකින්ද හැමදාම සින්දුවක් අහන ගමන් තමයි මේ වැඩේ කරන්නේ. එතනින් පස්සේ ඔන්න ගෙදර තිබ්බ වැඩ ටික නම් පොඩ්ඩක් ඉවර වුණා. ඊළඟට ඉතින් මම වොෂ් එකක් එහෙම දාගෙන පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වුණා. මොකද ඇත්තටම මාර මහන්සි. ඊට පස්සේ දැන් මොකටද අපි යන්නේ? ඉතින් මම ලාස්ට් වීක් තමයි කිඩ්ස් ඩාන්ස් ක්ලාස් එකක් පටන් ගත්තේ. ඒක ඇත්තටම හරිම අමාරු වැඩක්. කිඩ්ස් ෂෝස් කරා අවුරුදු ගාණක්. හැබැයි බබාලට උගන්නන එක කොච්චර කොම්ප්ලෙක්ස් දෙයක්ද කියලා මට ලාස්ට් වීක් එකේ තමයි තේරුණේ. හැබැයි ඒක මාර ඉන්ට්‍රස්ටිං. මොකද එක එක බබාලා හරිම ඒගොල්ලෝ හරි ඉන්ට්‍රස්ටිං. ඒගොල්ලන් එක එක විදියයි ඒගොල්ලන්ගේ හරිම කියුට් සමහර අයගේ ඇක්ෂන්ස්, ඒගොල්ලන් එක එක මූව්ස් කරන විදිහ. ඊට පස්සේ මැදින් සමහරලාට පොඩක් අම්මා තාත්තා මතක් කරලා අඬනවා. ඒ වගේ හරිම ඉන්ට්‍රස්ටිං. ඉතින් අද මම ඒගොල්ලන්ට මොකද්ද උගන්වන්නේ කියලා මම හිතියේ. ගිය සති මං කරේ ගල්ටිසි මිස්ටේක් අද මං හිතුවා සබ් විමෙට් එකේ සින්දුවක් කරන්න. ඔබ මාගේ ගීතය මට මේක දාන්න බැරුවේ කොපිරයිට් හවු වෙනවා. ගෙස් කර වටිනා ත්‍යාගයක් දිනා ගන්න. I'm very tired people. But can't help. ඒක කරලා තමයි බයියන් කන්නේ. මොකද නැත්තම් බයියන් කෑවට පස්සේ බුද්ධිමතක් ඇති වෙනවා. එතකොට කම්මැලි වෙනවා උගන්නන්න. මේ නැටුම් හදන්න. ඔයගන්ට හිතාගන්න පුළුවන්ද සින්දුව මොකක්ද කියලා? ඇත්තටම කමෙන්ට් කරන්න පල්ලෙහැයින්. ඉතින් මම හැමදාම ඩාන්ස් ක්ලාස් එකක් එක කිඩ්ස් උනත් ඇඩල්ට්ස් උනත් ඕනම ක්ලාස් එකකට මම කලින් ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙලා මම වීඩියෝ කරගෙන යනවා. මොකද නැත්තම් මට ඒ වෙලට අමතක වෙනවා සමහර වෙලාවට ස්ටෙප්ස්. ඉතින් ඒක නිසා ප්‍රූෆ් එකක් විදියට දාගෙන යනවා මේවා තමයි ස්ටෙප්ස් ටික කියලා. ඒක නම් මං හිතුවට ඉක්මනට හැදුවා. මොකද මං හිතන්නේ මේ සින්දුව මගේ බ්ලඩ් වල තියෙනවා. දැන් ඉතින් අපේ ඉස්සා හදපු ෆ්‍රයිඩ් රයිස් එක කන්න යන්නේ. ඉතුරු වෙච්ච කෑම ඔක්කොම ටික මම අද කාලේ ඉවර කරනවා කියලා හිතේ. නැත්නම් ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මේ කොච්චර මහන්සියෙන්ද ඉන්නේ කියලා. ඒ කෑම අපරාධනේ. මහත් වෙනවා ඒක වෙනම කතාවක්. හැබැයි අද හවස මම නටන නිසා කමන්නේ නැහැ කියලා හිතා. අපේ ඉසුරු ෆ්‍රයිඩ් රයිස් හදලා තිනවා. හරිම ගුණාකාරයක කොම්පේරටි කේල් දාලා තියෙන්නේ. ඔයගොල්ලන් දන්නවා ඉතින් නේද? මට වඩා ටිකක් මට වඩා නෙමෙයි අපි ඔක්කොටම වඩා මම හිතන්නේ පොඩක් හෙල්ත් එක ගැන හිතන කෙනෙක්. මේ මම හදපු ඉස්ස හොද්දක්. මේක මම ඉවර කරනවා දැන්. මොකද මගේ දැන් ටික දවසක් හදලා ප්ලස් ටික දවසක් හදලා ඒ වුණාට කන්න හොඳ නැහැ. මගේ කටේ ගම් බොයිල් දාලා තියෙන්නේ. මේක දැච්චට හොඳයි. මං වගේම කෑම අපරාධින්ද කන අය තව ඉන්නවද? එහෙම කාලේ ඉවරලා මේ මහතයි කියලා කම්ප්ලේන් කරන අය I'm with you. Don't worry. කැරට් එකක් තියෙනවා. කැරට් එක මේක මැච් වෙන්න ඉඳලා ෆ්‍රිජ් එකට දාලා හෙට ගන්නවා. මේක තමයි මගේ කෑම එක. ඊටු වෙච්ච චිකන් කෑල්ලකුත් ගත්තා. එමුනා අපි මේක නිදහසේ කාලා ඉවරලා ඔයගොල්ලොත් එක්ක කතා කරමු. දැන් මම මේ කාලා කරලා හරි බරි යහෙන්නේ. මම ඔයගන්ට කලින් කිව්වේ මට තිබ්බා පොඩි ප්ලෑනින් වගේක් කරන්න. ස්පෙෂලි අපේ expenses and finances. ඉසුරුත් එයාගේ ටික ඔක්කොම කරලා ලියලා ගිහලා තිබ්බා. ඉතින් මම ඒ ටික ප්ලෑන් කරා. ඊට පස්සේ තව කන්ටෙන්ට් වගේක් තිබ්බා ප්ලෑන් කරන්න. මේ ඔක්කොම මම අතින් ලියනවා. ඒ කියන්නේ නෝට්බුක්ස් වල ලියලා තමයි ප්ලෑන් කරන්නේ. මොකද එතකොට තමයි මගේ ඔළුවට හොඳට යන්නේ. මම හිතනවා මං වගේ ගොඩක් අය ඉන්නවා කියලා. ඔයත් එහෙමනම්
අනිවාර්යෙන් කියන්න. මේ ටික ඔක්කොම ඉවර වෙද්දී මට ක්ලාස් එකට යන්න වෙලාව හරි. එන්නකෝ යාළුවෝ ටිකක් පෙන්නන්න. Can everyone say hi? Hi. Misha. What's the other heart? What's the other heart you showed me? Okay. Do you know how to make a heart? No. Aki will teach you, okay? Okay. You know? How do you do that? Is that hard for me? Thank you. Hard back to you. You know? How do you do that? Thank you. Ladies, heart. Okay. You ready to party? You ready? Yeah. අද මම එග්ලන්ට ටීච් කරපු සෝං එක ජබ්බිමෙට් එකේ මෝජයි මෝජා මම මාර කැමති සින්දුවක්. ඔගොල්ලොත් කැමති ඇති කියලා මං හිතනවා. සමහර බබාලා සින්දුව අහලා තිබ්බා, සමහර අය අහලා තිබුණේ නැහැ. හැබැයි මොන සින්දුව දැම්මත් ෆුල් ජොලියෙක් මේ කට්ටිය නටනවා. කොච්චර මහන්සිලා ආවත් ඉතින් ඒගොල්ලොත් එක නටද්දී ඒව අමතක වෙලා යනවා. ක්ලාස් එක ඉවරුනාම මේගොල්ලන්ට මම අනිවාර්යයෙන්ම ස්ට්‍රෙචින්ග්ස් කරනවා, වෝම් ඩවුන්ස් කරනවා. ඒවත් හරිම කියුට්. පේනවනේ එක එක කට්ටිය එක එක දේවල් කරන්නේ. ඒ ක්ලාස් එකෙන් පස්සේ මට තියෙනවා ඇඩල්ට්ස් ක්ලාස් එක. මේ කට්ටිය යශකි හයි කියන්න. අකි හයි කියන්න. ටිල්මි හයි. අද අපිට තිබ්බ අවුරුදු තීම් ක්ලාස් එකක්. ඉතින් ඒක තමයි අපි මේ ඔක්කොලම සාරං ඇඳගෙන අවුරුදු සින්දු වලට නටන්නේ. බොලිවිඩ් සච්චුනාට අපි ඒ වගේ ස්පෙෂල් දේවලුත් කරනවා. මේ ක්ලාසස් 3ක් මම කරනවා. 3ේම කට්ටිය එක ගොඩාක් එන්ජොයි කරා. හයි! සුබාලුත් අවුරුද්දක් වේවා. සුබාලුත් අවුරුද්දක් වේවා. Thanks. Bye. අයි සුබාලුත් අවුරුද්දක් වේවා. Wow. මේ ඔක්කොම ඔයාද හැදුවේ? මේක අර මේක අර අනිත් ඔක්කොම. Thanks. මද නටපට ඉවරයි. Thanks දරණි. ඔන්න දැන් තමයි ෆයිනලි ගෙදර යන්නේ. Hi. Hi කියන්න. බයිද? අද ඉස්කෝලේ මොකද කරේ ආවෙන්? ඈ? බබා මොකද කරේ? ඈ? ඒක පරණ එකක්ද? අයියෝ වහන්න බෑනා. ඉස්කෝලේ ගිහින් මොකද කරේ? ප්ලේ කරාද? මොනවද කරේ? කුක්කු බිව්වද? තව? කවුද වගේ ෆ්‍රෙන්ඩ්ස් ලාවද? කවුද ෆ්‍රෙන්ඩ්ස් ලා? ගොඩක් ආවනේ. චෝයිනේ. බයියන් ඔක්කොම කෑවද? ඒක නම් බොරු ආවේ. බොරු. අද ඉතින් හරිම ලොන්ග් ඩේ. මම පැය 6ක් විතර ඉවුවා. 24. ඒ වුණාට මේ දැන් ඒව නම් කන්න බෑ වගේ. හැමදාම උයලා කඩෙන් කාලා අරගෙන මම වගේ හැමදාම උයපු දවසට ඒව කන්න හිතන්නේ නැති ඔබ කට්ටිය ඉන්නවා නම් ඉන්නවා නම් තාම වීඩියෝ එක කරනවනේ පෙන්වන්න කලින්. මේ එහෙම කට්ටිය ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ අපේ මේ හම්බුන කැවිලි එකකින් භාගයක් ඉවරයි. බලමු දැන් ගෙදර ගිහලා මොකද කරන්න කියලා. ගෙදර ඇවිල්ලා ආවින්වත් ඔය කරවලා අපි ලෑස්ති වුණේ මූවි එකක් බලන්න. කොහෙලා බලන්න? අරලා බලන්න. අරලා වෙන්න. Wow. Nice. Looking good, no? නටලා ගිහලා පිට්සා ගාලා. එහෙනම් ඉතින් අද දවසේ බොහොම මහන්සි. මේ මෙහිට ආව විතරයි හැම දවසක්ම අතිශය මහන්සි. ඉදිරියට අපිට ඒක ටිකක් යූස් වුණාට පස්සේ හරියයි කියලා අපි හිතනවා. රහයි පිට්සා එක. ඔයාලට ඉතින් මං හදපු කෑම කන්න බෑ මේ. ඔයාලා කන්නත් බැරුව මං ගන්න. නරහයිද? මා රහයි එකම දේ අද ගන්න මූඩ් එකක් නැහැ සතියට.
එහෙනම් තවත් දිනයක තවත් vlog එකකින් හම්බෙමු. busy දින ගත කරන ඔබ සියලුම දෙනාට ජය වේවා. good night. සුබලතාවයක්. බයි. ඉතින් අපි තෝරගත්තේ මෙන්න මේ තෙලිඟු මූවී එක. ඒකේ නම කෝට්. මාරම ලස්සන මූවී එකක්. බලන්න නැත්තම් බලන්න. පිට්සත් කාලා ඊට පස්සේ ග්‍රේප් සුප් කන්න ගත්ත මූවී එක බලන ගමන් අද මාරම මහන්සි දවසක්. හැබැයි මේ වගේ මහන්සි වෙලා වැඩ කරන දවස්වලට මම හරිම කැමතියි. ඒකේ දවසේ එන්ඩගේ මාර සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. ඔයාලටත් එහෙම ඇති කියලා මම හිතනවා. එහෙමනම් තවත් දවසක තවත් vlog එකකින් හම්බෙමු. bye bye.